Hello everyone. සුබ දවසක් හැමෝටම. අද අපේ පාඩම helping verbs. මේක ඉතාමත් වැදගත් පාඩමක්. මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න මූලික දැනීම ඕන අයට මේක අනිවාර්යයෙන්ම වැදගත් පාඩමක්. මේ වීඩියෝ එක skip නොකර ඔයාලා බලන්න. හරිද? අපි පාඩම පටන් ගමු. එතකොට helping verbs and is are this one present වලින් එන්නේ. present එක වර්තමාන කාලයේ එන එකක්. එතකොට මේ am is are කොහොමද අපි use කරන්නේ? How we use this am is are. So we can divide, firstly we can divide singular subject and plural subject. Singular subject and plural subject. හොඳට බලන්න singular subject කියන්නේ මොනවාද? plural subject කියන්නේ මොනවාද? singular subject කියන්නේ අපි ඒක වචන වලට ගන්න පද වර්ගයක්. ඒක අපි කියනවා ඒක කතෘ. එහෙම නැත්නම් කතෘ කියත හැකි ඔයගලන්ට. අපි කියන්නේ ඒක subject කියලා singular subject. ඒක plural subject කියලා කියන්නේ අපි බහුවචනයේ යෙදෙන subject ටිකක්, බහුවචනයේ යෙදෙන කතෘ නාම කතෘ පද ටිකක්. එතකොට මේක බලන්න මොනවද මේකට දාන්නේ මොනවද කොහොමද මේ am is are use කරන්නේ. तर මම එකක් ගන්නම් මොකද්ද I කියන්නේ මම. तर මම කරන දේවල් තමයි මේක යෙදෙන්නේ. तर මේ am is are කියන්නේ ඉන්නවා තියනවා කියන අර්ථය එන එකක් තමයි සිංහලෙන් කිව්වේ. तर මේ I එනවා නම් am. I am. This is the short form is what's the I. You can say I. Right? He, she, it. He, she, it. He අපි කියන්නේ he කියන්නේ boy කෙනෙකුට. he කියන්නේ අපි boy කෙනෙකුට. එතකොට boy කෙනෙකුට he කියනවා නම් only one person. So this is the singular subject. Right? singular subject එකක් වෙනවා නම් ඔයා use කරන්න වෙන්නේ is. හරිද? එතකොට he is කොහොමද අපි ඒක use කරන්නේ? he is. I am. He is his. මේක short කරොත් එහෙම he is his. හරිද? ඒතකොට ඔයාට ලේසි නම් ඔයාට I am කියන්න ලේසි නම් I am කියලා කියන්න. I'm කියන්න ලේසි නම් I'm කියලා කතා කරන්න පුළුවන්. හරි? he is කියන්න පුළුවන් ඔයාට ලේසි නම් his කියලා කතා කරන්න පුළුවන්. එතකොට අර වේගය පොඩ්ඩක් වැඩි වෙන ස්පීක් කරනකොට English. So she is. she දාන්නේ lady කෙනෙකුට. එහෙම නැත්නම් girl කෙනෙකුට. එතකොට she is. she's. අපි මේක short කරොත් එහෙම she's. right? it is අපි ඒක කතා කරනවා මොකද්ද? it's. එතකොට අපි it එකක් කතා කරන්නේ මොන වගේ දෙයකටද? thing එකක්, animal කෙනෙක්, animal noun එකක්, thing එකක් කියන දෙයකට. අපි උදාහරණයක් example එකක් දුන්නොත් මට මේක කියත හැකි I am a teacher. I am a teacher. I am a teacher. අන්න. I am a teacher. මම teacher කෙනෙක්. ඒතර මම I am කියන එක තමයි use කරේ. I am a teacher. හරි? he is his. she is she's. it is its. ඔහම ගන්න පුළුවන්. මේ ඔක්කොම අපි ගන්නෙ මොනවටද? මෙන්න මේ singular subject එකට. හරිද? එතකොට I am කියත හැකි, he is කියත හැකි, she is she's කියත හැකි, it is it's කියත හැකි. I am a teacher. ඒතර මේකම අපිට දාත හැකි boy කෙනෙකුට කොහොමද? he is a teacher. ඔහු teacher කෙනෙක්. he is a teacher. she is a teacher. she is a teacher. right? නැත්නම් it is a teacher කියන්න බෑ. එයා it is a teacher කියනකොට කියන්න පුළුවන්. නමුත් කියන්න ඒක සුදුසු නෑ. it is an animal. it is an small animal කියන්න පුළුවන්. it is an animal. එයා සතෙක්. සතෙකි. එහෙම කියත. it is a book. right? it is a book. On a singular subject you have to use like this am is. right? Now next one is plural subject. How we use plural subject? What are the plural subject mean? What are the plural? We, you, they. We, you, they. We කියලා අපි අඳුනලා තියෙන කවුරුත් එක්කද?
මමත් එක්ක මගේ ඉන්න අනිත් කට්ටියත් එක්ක. එතකොට මම we. එතකොට අපි කියන්නේ we are. We are. Short form we are. You are. Sure. Right? They are. There. Right? Like that we can see. So we are teachers. We are teachers. You are a teacher. They are teachers. Like that we can see. Okay, right. So I will give the example for you. We are teachers. We are teachers. Right? You are a teacher. You are a teacher. You are a teacher. මගේ ඉස්සරහා teacher කෙනෙක් ඉන්නවා නම් මට කියත හැකි you are a teacher. You are a teacher. They are boys. They are boys. අපිට කියත හැකි මට ඉස්සරහා ඉන්න වෙන කට්ටියක් ඉන්නවා. කට්ටියක් boys ලා කට්ටියක් ඉන්නකොට they are boys. They are boys කියලා කියන්න පුළුවන්. They are boys. දැන් තේරෙනවනේ ඔයගලන්ට we are teachers කියන්න පුළුවන්. You are a teacher කියන්න පුළුවන්. They are boys කියන්න පුළුවන්. Right? අපිට කියන්න පුළුවන් you are girls කියන්නත් එහෙමත් පුළුවන්. You are a කියන. ඒකට මේවා බහුවචනයට යෙදෙනවා. plural. මේවා plural subject එකට යෙදෙනකොට කියන ඒවා. ඒක දැන් මං කියව එකයි මතක් කරන්න I am he she it. එතකොට මේවට අපි යදන්නේ මොකද්ද? is. He is, she is, it is. He is, she is, it is. මේක short form එකෙන් මම ඉස්සෙල්ලා දුන්නා. short form එකෙන් ඔයාලට short form එකෙන් උනත් ඔයගලන්ට ඉංග්‍රීසි එකට කතා කරන්න ඔයගලන්ට use කරන්න පුළුවන්. එතකොට we, you, they. මේක කොහොමද මේකට ගන්න අපි we are, you are, they are. අපි උදාහරණයක් මෙහෙම ගමු. Nimal. Nimal is a boy or man. Nimal. Nimal is one person, so we can say Nimal is. Nimal is a boy. Nimal is a boy. ඔම ගන්න පුළුවන්. එතකොට මේවා නෑ. එතකොට මෙන්න මෙයාට තමයි මේක දැම්මේ. Nimal. Nimal is a boy. හරිද? හරි. Amali. Amali is a girl. Amali is a girl. Right? Amali is a girl. Then ඔය ටික ඔය විදිහට තේරුම් ගන්න ඕනේ. am is are කියන එක present එකක්. ඒක helping verbs. helping verbs. present එකක් helping verb. දැන් මේ චුට්ට ඔය විදිහට තේරුම් අරගෙන ඊට පස්සේ අපි දාන මේ positive sentence තමයි අපි හැදුවේ. මොනවද හැදුවේ? positive sentence. දැන් අපි negative sentence කොහොමද මේකේ හදන්නේ? am එකේ කොහොමද negative යන්නේ? is එකේ කොහොමද negative? are එකේ කොහොමද negative? negative කියන්නේ නැහැ කියන එක. කොහොමද අපි am එකක් එක්ක negative දාලා කොහොමද මේ sentence එකක් හදන්නේ? බලන්න මම ආයි කියනවා ඔයගලන්ට. I එක්ක am දාලා මෙන්න මේ not කියන එක. මේක very important word එකක් negative වලදී. I am not. I am not. On. I am not. Right? I am not. He is not. He is not. She is not. She is not. It is not. මේකට අපි බලමු වචන ඇඩ් කරන්න කොහමද? I am not a teacher. I am not a teacher. මම ටීචර් කෙනෙක් නෙමෙයි. He is not a teacher. He is not a teacher. ඔහු ටීචර් කෙනෙක් නෙවෙයි. She is not a teacher. ඇය ටීචර් කෙනෙක් නෙවෙයි. It is not an animal. It is not an animal. It is not an animal. Animal කෙනෙක් නෙමෙයි යා. animal කෙනෙක් නෙමෙයි.
it is not a book. එහෙම ලියන්න පුළුවන්. It is not a book. It is not a book. Right? මේවා අපි කියන්නේ negative sentence වලින් ලියන වාක්‍ය. negative sentence පාවිච්චි කරනවා කොහොමද not එක එකතු කරලා helping verbs එකක් දාලා. හරි? හරි. ඊළඟට we you they are. we you they. we you they කොහොමද මේකටම දාමු we you they. then we කොහොමද we are we are කිව්වම plural subject එකක්. we are plural subject එක. එතකොට අපිට we can't write this a letter. we have to this one plural. we are not teachers. we are not teachers. right? එතකොට මෙතනට we you are not a teacher. you are not a teacher කියන්න පුළුවන්. right? මෙතන මොකද්ද? he නෙමෙයි you they are not teachers. they are not teachers. right? they are not teachers. ඒතර if වෙනුවට අපි කියමු සත්තු ගොඩක් මෙතන සත්තු හරි මොන හරි භාණ්ඩ කීපයක් තියෙනවා more than one. more than one එකක් තිබ්බනම් අපි ඒක ගන්නෙ මොකද්ද? they. it එකේ plural එක අපි ගන්නෙ they. it එකේ plural එක අපි ගන්නෙ they. ඒකත් තේරුම් ගන්න ඕනේ. එතකොට they are not animals. they are not animals. right? they are not animals. මෙතන n එක එන්නේ නැහැ. why not coming in? n එක එන්නේ නැහැ because this one plural. okay? right. this one helping verb am is are. this one am is are, am not, is not, are not. right? are not. positive sentence and negative sentence. positive and negative. right? අපි මේ පාඩමේ මූලික present tense එකේ present එකෙන් ඉගෙන ගන්න ඒවා අපි දැන් අද ඉගෙන ගත්තා. ඒවා ඔයා හොඳට බලන්න ස්ටඩි කරන්න. මේකේ am is are කොහොමද යෙදෙන්නේ කියලා හොඳට ස්ටඩි කරලා බලන්න. positive and negative කොහොමද දාන්නේ කියලා. ඊළඟ සැරේ මම ගේනවා ඊළඟට අපි question හදන්නේ කොහොමද කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒක කියනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න.